එවනම් මීළඟ ගීතය තවත් පුංචි යුතුයකමක් ඉටු කරන්නයි අපි ගායනා කරන්නේ. අපි මේ රාත්‍රියේ මේ සුන්දර රාත්‍රියේ එකතු වෙලා ඉන්නේ ටිකක් විනෝද වෙන්න, සින්දු අහන්න, නටන්න. ඉතින් මේ රාත්‍රියේම අපේ රටේ තවත් කොනක යුද්ධයක් ඇති වෙලා තියෙනවා. තමුන්වන්සලා දන්නවා. අපේ රටේ ඒකීයභාවය වෙනුවෙන් ජීවිත පූජාවෙන් යුතුව කොටසක් අපේ රට රකින්නවා. ඒ තමයි අපේ රණවිරුවෝ. ඉතින් ඔවුන්ගෙන් අවසර ගත යුතුමයි. ඒ නිසාම විශේෂයෙන් ජීවිත පූජා කළ රණවිරුවන් වෙනුවෙනුත් අපි ගායනා කරන්නම් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගායනා කළ රණවිරු ගීතයක්. ඇත්තෙන්ම මේ ගීතය අපට ලියා දුන් හේමසිරි හල්පිට එතුමාත් අද අප අතර නැහැ. එතුමාවත් සිහිපත් කරලා අපි ගායනා කරන්නම් මේ රණබිමේ. රණබිමේ ජීවය වගේ මා හැඟියාගේ පැවිරුවනේ මේ රණබිමේ ජීවය වගේ මා හැඟියාගේ පැවිරුවනේ යන්න ජයපතා ඒකට එක් වෙලා දිරිය වැඩ වෙලා සවිය පෙන්නලා මේ රන් මව්බිම අපේනේ මේ රන් මව්බිම අපේනේ කාලය ගෙවෙන්නේ යුද භූමියේ කටුකයි නොවේදෝ ඔබ ජීවිතේ අවදිව හිඳින්නේ මහරැත් පවා යුද කඳවුරේදී නෑ සැප ලබා ඔබ දුක් විඳින්නේ අප ගැන සිතා මේ රණබිමේ ජීවය වගේ මා හැඟියාගේ පැවිරුවනේ යන්න ජයපතා ඒකට එක් වෙලා දිරිය වැඩ වෙලා සවිය පෙන්නලා මේ රන් මව්බිම අපේනේ මේ රන් මව්බිම අපේනේ යුද සෙබළුනේ මේ දේශේ අපේ දකිනාවු දෙවියන් ඔබ දෝසිතේ රුධිරය හෙලාලා දිවියද පුදා දහසක් දැවුල් හා වද වේදනා හිඳිමින් සිටින්නේ අප ගැන සිතා මේ රණබිමේ ජීවය වගේ මා හැඟියාගේ පැවිරුවනේ යන්න ජයපතා ඒකට එක් වෙලා දිරිය වැඩ වෙලා සවිය පෙන්නලා මේ රන් මව්
මව්බිම අපේනේ මේ රන් මව්බිම අපේ